ඕස්ට්‍රේලියාව රත්තරන් නිෂ්පාදනය සහ ඒවයි මිල ගණන් ඒවයි ආයෝජනය කරන විදිය සහ ලෝකයේ විශාලතම ටොන් එකක් බර රත්තරන් කාසිය අද අපි මේ වීඩියෝ එකෙන් පෙන්නනවා වෙන කොහෙවත් නැති. ඉතින් මේ ඔක්කොමත් එක්ක රත්තරන් ඩයමන්ඩ් සමන්විත ජුවලරිසුත් අපි මේ වීඩියෝ එකෙන් අරන් එනවා. මීට අවුරුදු 175කට කලින් ඕස්ට්‍රේලියාවේ මහ පුදුම දෙයක් වෙනවා. එකපාර මහ විශාල ගම් වතුරක් ඇවිල්ලා පොළවේ තැන් වලින් රත්තරන් කුට්ටි මතුවෙනවා. එහෙම හම්බෙච්ච රත්තරන් කුට්ටියක බර හිතා ගන්නවත් බැරි තරම් කිලෝ 75කට වඩා වැඩි. ඒක ආරංචි වෙච්ච ගමන් ගොඩක් රටවල් වල මිනිස්සු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න ගන්නවා. ඉතින් මේ කාලය ඕස්ට්‍රේලියාවේ හඳුන්වන්නේ ගෝල්ඩ් රෂ් එකක් තිබිච්ච කාලයක් විදියට. ගම් වතුර ඇවිල්ලා මේ විදියට ගෝල්ඩ් මතුවෙනකන් කිසිම කෙනෙක් දැනන් හිටියේ නැහැ ඕස්ට්‍රේලියාවේ රත්තරන් තියනවා කියලා. 1851 ආපු මේ ගම් වතුරත් එක්ක එක පවුලකට ඒගොල්ලන්ගේ ඉඩම තිබිලා ගහක මුලක් ගලවනකොට රත්තරන් පාට දිලිසෙන යමක් දුටුවා. ඉතින් මේක ගොඩ ගන්න මේගොල්ලන්ගේ උපකරණ 3ක් කැඩුනා කියලා කියනවා. ඒත් ගොඩ ගන්න බැරි තරම් මේක විශාලයි. ඊට පස්සේ මේගොල්ලන් ගාව තිබිච්ච අශ්වයාගේ ගැට ගහලා මේකේ කොනක් එහෙම තමයි මේක මත පිට තිබිච්ච මේ විශාල බර කිලෝ 75ක රත්තරන් කුට්ටිය ගොඩට අරගෙන තියෙන්නේ. මේක ගොඩට අරගෙන මේගොල්ලන් බැංකුවට අරන් ගිහිල්ලා තියෙනවා. බැංකුවට ගෙනිච්චට පස්සේ බැංකුවේ තියෙන ස්කේල් වලට මේක දාන්න බෑ. තරාදි ප්‍රමාණවත් නැහැ. ඒ අතර බැංකුවෙන් මේගොල්ලන්ට ප්‍රශ්න කරා ඕගොල්ලන්ට කොහෙන්ද මේ රත්තරන් හම්බුනේ කියලා. හැබැයි මේගොල්ලන් මේක රහසක් විදිහට තියාගත්ත කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. නමුත් මේගොල්ලන්ට අවසානයේදී බේරෙන්න බැරි වුණා. බැංකුවෙන් මේක පොලිසියට අරන් ගියා. පොලිසියට අරන් ගියාට පස්සේ මේගොල්ලන්ට සිද්ධ වුණා ඇත්ත කියන්න. ඉතින් ඒකත් එක්ක මේ කතාවල ඕස්ට්‍රේලියාව පුරා පැතිර ගිහිල්ලා විශාල වශයෙන් ජනතාව ඕස්ට්‍රේලියාවේ මේ රත්තරන් වලට ගැනීම් වලට විශාල 25000කට වඩා පිරිසක් ඒ කාලේ එක්රැස් වෙලා මේ වගේ රත්තරන් ගැනීම් සිද්ධ කරා කියලා කියනවා. ඉතින් ඒ දකුණු අත පැත්තේ තියෙන්නේ අන්නේ කිලෝ 75ක බර රත්තරන් කුට්ටිය. වම් අත පැත්තේ තියෙන රත්තරන් කුට්ටිය හම්බෙන්නේ අවුරුදු 16ක ළමයෙකුට. ඒත් ඒගොල්ලන්ගේ ගෙවත්තේ වැඩ කර ඉන්නකොට පොළොව මතු පිට තිබිලා තමයි මේ රත්තරන් කුට්ටියත් හම්බෙන්නේ. සෙන්ටිමීටර් 2ක් 3ක් යටින් පසේ මතු පිටම තිබිලා තමයි රත්තරන් කුට්ටිය හම්බෙන්නේ. ටොන් එකක් බර 99.99%ක්ම පියෝ ගෝල්ඩ් වලින් කැරට් 24 නිර්මාණය කරලා තියෙන මේ ගෝල්ඩ් කොයින් එක ලෝකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල විතරයි. ඉතින් මේකේ වටිනාකම ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 213ක් වෙනවා. ලංකාවේ මුදලින් නම් ලංකාවේ රුපියල් බිලියන 4කට වඩා වැඩි. ඉතින් මේ රියල් ගෝල්ඩ් කොයින් එක අද අපි ඔබට පෙන්නනවා සහ ගොඩාක් ගෝල්ඩ් සම්බන්ධයෙන් විස්තර අපි මේ ඇවිල්ලා ඉන්නේ බිලියන ගාණක් වටින ගෝල්ඩ් තැම්පත් කරලා තියෙන සහ නිෂ්පාදනය කරන ආයතනයක් වෙත. ඉතින් අපි සියලු විස්තර ගෝල්ඩ් සම්බන්ධයෙන් ඒව ඉන්වෙස්ට් කරන හැටි සහ ඒවයි මිල ගණන් කොහොමද කියන එක අද අපි ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ රත්තරන් වලින් ප්‍රදේශයක් පුරා රත්තරන් කැණීම් සිදු කරනවා සහ ලෝක වෙළඳපොළට රත්තරන් අපනයනය කරන ප්‍රධාන රටක් වෙලා තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ රත්තරන් 99.99% පිරිසිදු ලෝක වෙළඳපොළට ප්‍රධාන වශයෙන්ම බෙස්ම ක්වොලිටි එකේ රත්තරන් අපනයනය කරන රට බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අතර පර්ත් මින්ට් කියලා කියන්නේ අද අපි ඇවිල්ලා ඉන්නේ එවැනි රත්තරන් නිෂ්පාදනය කරන සහ එම රත්තරන් මිලදී ගන්න නිෂ්පාදනය කරන සහ අපනයනය කරන ප්‍රධාන ආයතනය වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල තියෙන්නේ. ඉතින් මේ ආයතනය මගින් විශේෂයෙන් ගෝල්ඩ් මෙඩල් ඔලිම්පික් වලට අවශ්‍ය පදක්කම් සහ විශේෂිත අවශ්‍යතා මත නිෂ්පාදනය කරන රත්තරන් බිලියන මිලියන ගණන් වටින රත්තරන් සහ ඊට අමතරව දියමන්ති ගොඩාක් වටින khනිජ ද්‍රව්‍ය අපනයනය සහ ගබඩා කර ගැනීමේ කටයුතු සිද්ධ කරන්නේ මෙන්න මේ ආයතනය මගින්. ඉතින් ඒ වගේම ඉන්වෙස්ට් කරන්න කැමති අයටත් මේ ආයතනය හරහා Tamanට රත්තරන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේ මේ මිලදී ගන්නවා වගේ මේවයි ගබඩා කරගෙන තියලා අවශ්‍ය වෙලාවට විකුණන්න හැකියාව තියෙනවා. මේ ඔබ දකින සෑම දෙයක්ම රියල් ගෝල්ඩ් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. බලන හැම තැනම ඇත්තටම තියෙන්නේ ගෝල්ඩ්. සමහර ඒවා කාසි බවට පරිවර්තනය කරලා තියෙනවා. සමහර ඒවා ඒ සොයාගත්ත විදියටම ගබඩා කරලා තියෙනවා. ඉතින් ඔයාට ජීවිතේ කවදා හරි දැකලා නැත්නම් ගෝල්ඩ් කොහොමද හම්බෙන්නේ කියලා ගෝල්ඩ් නගට් විදියට තමයි ඔයාට ගල් කෑලි වගේ තමයි ඔය විවිධාකාර හැඩයට තියම හොයාගත්ත රත්තරන් ඔයාට සයිස් එක ඒ වයින් හිතා ගන්න පුළුවන්.
මේ ටුවර් එක අපි ආවේ ඊට දවසක. ඉතින් පාසල් නිවඩුවත් එක්ක හැමතැනම පොඩි ළමයි ෆැමිලිස් ඇවිල්ලා ඉන්න අපිට දකින්න පුළුවන්. ඉතින් අපි එන්ට්‍රන්ස් එකට ආවට පස්සේ ඇතුළට ගියාට පස්සේ අපිට අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකම් ඒ අවට තියෙන ගෝල්ඩ් ඩිස්ප්ලේ දාලා තියෙන ඒවා අපිට බලන්න පුළුවන්කමක් තිබුණා. ඊට අමතරව කොයින්ස් සහ එහෙම නැත්නම් රත්තරන් බිස්කට් එහෙම නැත්නම් ජුවලරිස් වලට අවශ්‍ය නම් මෙතනින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ කොයින්ස් නිෂ්පාදනය කරනකොට ඒ කොයින් එකේ තියෙන ගෝල්ඩ් එකට අමතරව ඒවායේ නිෂ්පාදනය කරලා තියෙන අනන්‍ය ඒකට එම්බෝස් කරලා තියෙන පික්චර් එකත් එක්ක ඒවට වෙනම වටිනාකමක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒවල ලෝක වෙළඳ පොලේ විශාල මිල ගණන් වලට විකිනෙනවා. විශේෂයෙන්ම කලෙක්ටර්ස්ලා ඉන්නවා සල්ලි තියෙන මේවා කලෙක්ට් කරන ඒවට ඉතින් වෙනම වටිනාකමක් තියෙනවා. ඉතින් අපි ඔය දකින්නේ එවැනි සාම්පල් කීපයක්. විශේෂයෙන් ගෝල්ඩ් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් නිර්මාණය කරන්නේ පිරිසිදු රත්තරන් වලින්මයි. ඉතින් ඕස්ට්‍රේලියාව එවැනි ගෝල්ඩ් මෙඩල් නිෂ්පාදනය කරනවා ඔලිම්පික් සඳහා. ඉතින් මේ ආයතන පිටලා තියෙන්නේ පර්ත් සිටි එකේමයි. දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ. ඉතින් යාලා අපිට හැම දෙයක්ම විස්තර කරලා පැහැදිලි කරලා දෙනවා. Inland to a place called Fly Flat near Kent. My favourite question is any more gold out there? They were smart and kept their mouths shut, but the people at that bank wanted answers and accused them of selling stolen gold. The only way escaping prison was revealing where they found it. But in 1892, no privacy policy. News of the discovery got out quick, starting our gold rush. Everyone moved to Western Australia to try and get rich quick. Their farm, they removed a tree stump 3 centimetres underground. They saw something shiny. 3 hours later, and 3 broken pickaxes later, they had no luck retrieving it, and had broken all of their pickaxes. So, they fetched their horse. They tie a rope around the top, and got the horse moving. It heaved and pulled out this, which weighed over 71.5 kilograms. Discovered the shadow looked like a flying eagle with the beak in the middle. Found by a 16-year-old boy, Jimmy Larkin, who dropped out of school, which weighed 35.3 kilograms. Jimmy calls his dad and says, ඉතින් මේ විදිහට ඒකේ අතීත කතාව අපිට පැහැදිලි කරාට පස්සේ කිලෝග්‍රෑම් ගණනාවක් බර මේ ගෝල්ඩ් කුට්ටි හොයාගත්තට පස්සේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල ඉතින් ගොඩක් ඕස්ට්‍රේලියානු ජාතිකයන් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙනවා ගෝල්ඩ් හොයා ගැනීමෙන් ඉක්මනින් දියුණු වීමේ අරමුණින් අතිව. ඉතින් ඒ විදිහට ඇවිල්ලා දැන් මේ වෙනකොට ඕස්ට්‍රේලියාව පුරා විශේෂයෙන් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව පුරා ගෝල්ඩ් මයිනින් කරන එක විශාල විදියට මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කෙනගෙන ගියා මේ වගේ පොරණුවක් වගේ ස්ථානයකට. ඉතින් මෙතන තමයි ගෝල්ඩ් උණු කරලා ඒගොල්ලන් අතීතයේ ගෝල්ඩ් උණු කරලා ගෝල්ඩ් කුට්ටි එහෙම නැත්නම් අපි දකින රත්තරන් බිස්කට් කියන ඒවා නිර්මාණය කරන තැන. ඉතින් මේ ලේඩි ඒවා උණු කරලා එයා අපිට ඒක කරලා පෙන්නුවා කොහොමද එයිම රියල් ගෝල්ඩ් එකක් හදන්නේ කියලා. ඉතින් ඇත්තටම වර්තමානයේ මීට වඩා අති නවීන තාක්ෂණික ක්‍රම පාවිච්චි වෙන මේ අතීතයේ සිදු කරපු විදිය තමයි ඩෙමොන්ස්ට්‍රේට් කරලා අපිට පෙන්වන්නේ කොහොමද ඒගොල්ලන් ගෝල්ඩ් උණු කරලා මේ වගේ බිස්කට් බවට පරිවර්තනය කරලා ආරම්භක අවස්ථාවේදී මේ ව්‍යාපාරය පටන් ගත්තේ කියලා. අපි බලමු මේ වීඩියෝ එක. solid, and that gold is solid, which means it's ready to be flipped. Bit more enthusiastic, this kind of guys. 5, 4, 3, 2, 1. That is a fresh, red, hot gold bar. I'm not touching that in the water red. It is gold, but it's still 900 degrees and it still sounds very hot. I think it's ready to touch. Anyone else agree with me? Yes, some hands going up at the back. Thank you, thank you. Anyone else near the front? No? Wow.
prize and wish to prove you all wrong. And that is a room temperature gold bar. Gold is a great conductor, which means it cools down very fast. Used in electronics to prevent overheating, it won't rust, tarnish or lose integrity. But gold is heavy. This is 110 troy ounces. That's 3.4 kilograms. ඉතින් මේ කිලෝ 3.4ක් බර මේ ගෝල්ඩ් බිස්කට් එක එහෙම නැත්නම් බ්ලොක් එක ලංකාවේ මුදලින් රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් වටිනවා. මේකේ වටිනාකම බැලුවොත් පිරිසුදු රත්තරන් කැරට් 24 99.99%ක්ම පිරිසිදු රත්තරන් තමයි. ඊළඟට අපි ආවේ කිලෝ 13ක් බර රත්තරන් කුට්ටියක් තියෙන කුටියක තුල. ඉතින් ඒක අපිට අල්ලලා බලලා උස්සලා බලන්න පුළුවන්. නමුත් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඇතුලේ හිර කරලා තියෙන්නේ. Are you feeling lucky? Feels good, doesn't it? ඉතින් ඊළඟට අපි ගියා රත්තරන් ගබඩා කරලා තිර මේ බිස්කට් දාලා තියෙන කුටීරයක්. ඒකෙත් ඇත්තම ස්ටෝ එක නෙමෙයි. අපිට ඒ සේප්පුව වගේ තියෙන ආරක්ෂිත කුටියට ඇතුල් වෙන්න කිසිම කෙනෙකුට බෑ. ඒකේ බිලියන ගාණක් වටින රත්තරන් ගබඩා කරලා තියන්නේ. නමුත් අපිට බලන්න නිරීක්ෂණය කරන්න මේ වගේ රත්තරන් පියෝ ගෝල්ඩ් කුට්ටි කිලෝ ගාණක් බර ඒගොල්ලන් වෙනම කුටීරයක දාලා තියෙනවා. ඉතින් ඒ කාලේ රත්තරන් මයිනින් කරනකොට ඉතින් ඒ ඔස්ට්‍රේලියානු ජාතිකයන් පාවිච්චි කරපු උපකරණ තමයි මේ තියෙන්නේ. ආයුධ ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේව ප්‍රවාහනය කටයුතු කරද්දී අතීතයේ පාවිච්චි කරපු රයිෆල්. ඉතින් ඊට පස්සේ අපි බලන්න ගියා තවත් එවැනි හමු වෙච්ච රත්තරන් කුට්ටි. ඉතින් ඔයාලට පේනවා මේවා වීදුරු කුටි වල දාලා තියෙන හම්බුණු ලොකේෂන් එකයි බර ප්‍රමාණය සහ ඒ කිලෝග්‍රෑම් ප්‍රමාණය කොච්චරද මොන අවුරුද්දද කියන එක. ඉතින් මේක කිලෝ 95ක් බර 2018 හමු වෙච්ච එකක්. ඒ වගේ බරට අනුව රත්තරන් වටිනාකම කොච්චරද කියන එක මේ උපකරණයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ උපකරණ තමයි මෙතන තියෙන්නේ. ප්‍රයිස් එක ඩොලර් 6566ක් වෙනවා. කැරට් 24 99.99%ක්ම සුපිරිසිදු රත්තරන්. ඉතින් ලංකාවේ මුදලින් රුපියල් 3,81,000ක් විතර ආසන්නම වෙනවා පිරිසිදු කැරට් 24 99.99%ක්ම සුපිරිසිදු රත්තරන් ගන්න. ඉතින් ලංකාවේ කැරට් 22 තියෙන එක නෙමෙයි අපි කතා කරන්නේ කැරට් 24 3,80,000ක් වෙනවා. පවුමක් ආසන්න වශයෙන්. අපි ඇතුල් වෙනකොටම අපිට දුන්නා මේ වගේ කොයින් දෙකක්. ඉතින් ඒ කොයින් එක මෙතන කොයින් මැෂින් එකක් තියෙනවා. ඒකට දාලා අපිට කොයින් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි මේක රත්තරන් නෙමෙයි අපිට ඒගොල්ලන් දුන්නේ. ඉතින් මේ රත්තරන් වෙනකොට ඒගොල්ලන් අපිට දුන්නේ පිත්තල. රත්තරන් දුන්නා නම් ඒක ඇත්තටම වටිනාකම ඩොලර් 2,000ක් වෙනවා. ඉතින් මේ කොයින් එක නමුත් ඉතින් අපි ඒක ඉම්බෝස් කරලා මැෂින් එකට දාලා කොයින් එකක් හදලා ගත්තා. සී වටනයක් විදියට මේ අපුටුව එක. ඉතින් ඊළඟට අපි ගියේ ජුවලරි සෙක්ෂන් එකට. ඉතින් ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් රත්තරන් සහ දියමන්ති වලින් විවිධ මණික් අල්ලපු ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. ඉතින් අපි ඒවා බැලුවා. ඉතින් සමහර ඒවායි මිල නම් ලාභ වැඩි මිලදී ගන්න ඒ තරම්ම ලාභයි. සැලකිය යුතු තරම් ඊටාම පොඩි වුණත් ප්‍රමාණයෙන් මිල නම් උපරිමයටම තිබුණා. ඉතින් ඒවයි වටිනාකම එච්චර වෙන්නේ ඇයි කියන්න හරියටම හේතුව දන්නේ නැහැ. නමුත් ඒවයි ඊටාම දුර්ලභ මැණික් සහ දියමන්ති වලින් නිෂ්පාදනය කරපු දේවල් වෙන්න ඕනේ. ඒ තරම් වටිනාකමක් ලැබිලා තියෙන්නේ. ඉතින් ලස්සන ජුවලරිස් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට අවශ්‍ය නම් මෙතන මිලදී ගන්න පුළුවන්. ගොඩක් ඒවයි රත්තරන් බාට සාපේක්ෂව ඒගොල්ලන්ගේ නිර්මාණමය සහාය එම්බෝස් කරලා තියෙන දියමන්ති සහ වෙනත් මැණික් වර්ගات එක්ක ඒවයි මිල වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අතරතුර ඉන්වෙස්ට් කරන්න කැමති අයටත් මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහලා account එකක් ඕපන් කරලා ඊටාම පොඩි මුදලකින් වුණත් ඔයාට gold මිලදී අරගෙන ගෙදර තියාගන්න අවශ්‍ය නැහැ.
ඔයාට ඒගොල්ලන්ගේ account එක හරහා gold මිලදී අරගෙන ළඟ තියාගෙන ආපසු විකුණ ගන්න පුළුවන් Tamanට අවශ්‍ය මොහොතක. ඉතින් එහෙම සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ සම්මතයක් තියෙනවා සෑම අවුරුදු 4කට වරක්ම gold price එක double වෙනවා කියලා. ඉතින් අර ආයෝජනයක් විදියට gold මිලදී ගන්න එක විශාල ප්‍රතිලාභයක් ගෙන දෙන ව්‍යාපාරයක් අනිත් පැත්තෙන්. සමහර ඒවා අවශ්‍ය නම් ඒ නගට් විදියටම හොයාගත්ත විදියටම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒවට වෙනම වටිනාකමක් තියෙනවා. ඉතින් එහෙමත් gold වර්ග තියෙනවා. ඊට අමතරව watch gold වලින් නිර්මාණය කරපු ගොඩාක් ස්වර්ණාභරණ gold සහ දියමන්ති වලින් නිෂ්පාදනය කර ඒ කියන්නේ අසාමාන්‍ය මිල ගණන් ඇත්තටම මේ සාමාන්‍ය පුද්ගලයෙකුට දරන්න බැරි තරම් අධික මිලක් වෙනවා මේවා. නමුත් ඒවා මේ ලෝකයේ වෙනත් රටවල්ට අපනයනය කිරීම සහ විකිණීම කරන විශේෂයෙන් ගොඩාක් ධනවත් පුද්ගලයන්ගේ ආභරණ විදියට තමයි ඉතින් මේවා ලෝක වෙළඳපොළට යන්නේ. සාමාන්‍ය මිනිස්සු පරිභෝජනය කරනවා ඇති ඊටාම සුළු ප්‍රමාණයක්. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියානු ජාතිකයන් නම් ගෝල්ඩ් දාන ප්‍රමාණය ගොඩාක් අඩුයි. ඒගොල්ලන් ඊටාම සරලව ඉන්නේ. අපිට දකින්න පුළුවන් කමක් නැහැ gold. ඉතින් මේ ඔබ දකින්න මේ මුද්දත් ඩොලර් 99000ක් වෙනවා. ඉතින් ඩොලර් 99000ක් එහෙම නැත්නම් මේක 7,39,000ක් වෙනවා එක මුද්දක්. ඉතින් ඩොලර් 7,39,000ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 15කට ආසන්න මුදලක් වෙනවා මුද්ද විතරක්. ඉතින් ඊටාම ලස්සන ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. වලට නිරීක්ෂණය කරන්න පුළුවන් ගොඩාක් දේවා නිර්මාණය කරලා තියෙන විශේෂිත ඩයමන්ඩ් ඊටාම දුර්ලභ ඩයමන්ඩ් වල නිෂ්පාදනය කරපු ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් මෙතනින් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ විශේෂිත ඩයමන්ඩ් එක ඕස්ට්‍රේලියානු ඩොලර් 1.3 මිලියන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 25කට ආසන්න ප්‍රමාණයක් වෙනවා මේ පුංචි ඩයමන්ඩ් කොටස. ඉතින් වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.